අබා අපි අද ෆිල්ම් එකක් බලන්න යමුද? හා මම මොකක්ද ඇඳන් එන්න ඕනේ සුදු? ගවුමක් ඇඳගෙන පොල් තෙල් කාලකුත් අරගෙන මෙන්න. අනේ එයා හරි හොඳයි පන්සල් යන්න වෙන්නේ නැති මං හිතේ. අයියේ යන්තම් පලාන්ට කොහොමද යන්නේ? නගි පයියාගලට ගිහින් පුළුවන් තරම් ඇතුළටම යන්න. වෙන වේලාවට බබාගේ තාත්තත් එතන ඉන්නවට කැමතිද? අනේ එපා ડોක්ටර්. එයා මගේ මහත්තයත් එක්ක එච්චර හොඳ නැහැ. මං ඒකට සිරා බන් කරේ. ඔදනම් වගේ. අංකල් අර හූන මොකද කෙට්ටු? ඒ කෙල්ලේ නොකන හුනෙත් නේ. ඔහේ හිටපිය දෙනුවනෝ දීපිය මගේ වැලෙන් උස්සපු ජංගිය. අනේ මේක වගේ එකක. මගේ වයිෆ් ගේ ආසම කෑම තමා මාව. හැම තිස්සෙම මාව කන්න හදනවා. මං නිකන් පොල් සම්බෝලයක්ද? ඔයා කැමති මොන වගේ වයිෆ් කෙනෙක්ටද? මං කැමති හදක් වගේ වයිෆ් කෙනෙක්ට. මොකද රෑට එවලා උදේට යනවනේ. අන්ටා ඔයාගේ සාක්කුවේ රුපියල් 10ක් තියෙනවා. ඒකෙන් රුපියල් 2ක් බිමට වැටුනොත් දැන් සාක්කුවේ මොනවද තියෙන්නේ? හිලක් ටීචර්. මේ මීහට වෙලා තියෙන එක බලමු. මෙතුන් අයියා බින්දුවට ගියා. දැන් අපිට ගොඩ කේමක් නැහැ. අපිත් යමු පොලිමට. අපි ලොම්තයෝ. ඇටෙත් එක්කම කපාගෙන පොඩි පොඩි කෑලි වලට කපලා ඕවි දාලා හොඳට ලුණු දාලා මේ ලෝකේ ජලය නැති වුණොත් මොකද වෙන්නේ? ටොයිලට් ගියාම පස්ස සෝද ගන්න වෙන්නේ නැහැ බං. ඒකද බං උඹට තියෙන ලොකුම ප්‍රශ්නේ? සුදු අද නම් පත්ත හුල ගන්න හොඳ දවස නේද? සුදු ඔය පක්ට මොයියෙන් එච්චර දෙයක් කරන්න පුළුවන්ද? කවුදගේ හැප්පුනේ? මම මහාන කෙනෙක්. ඔය අහකට යනවා. ඉදිකට නේ ඇයි අකෝ? ඕන කරා ප්‍රශ්නේ. සුනාමියක් එනවා දුවපන්. ඔහේ ආපු දැන්. ස්කූටර් අක්ක කෙනෙක් එනවා. අඩේ එහෙනම් දුවපන්. හරිම සීතලයි කෙල්ලේ. සරත් එන්නේ මේ වැස්සේ. මාම බය වෙන්න එපා. වෙදිමල් ඔබේ හිතට මං ලං වෙලා. දැන්වත් කෙහෙල් ගස් වලට අරින එක නවත්තපන් බල්ලෝ. අන්න අර සුපුන් කියන එයා මේ වාගේ හිල් හදන්නේ සීයේ. හරි මිස් එන්න මිස් රූම් එක පෙන්වන්න. මේ මොන මගුලක්ද මං තමුසෙට කිව්වේ? හොටෙල් එකේ හොද්දම කාමරේ දෙන්න කියලානේ. එක් මේ මොකක්ද? මේ කාමරේ මට අත් දෙකවත් දිගාරින්න බෑනේ. සොරි මිස් කාමරේ තියෙන්නේ 7 වෙනි තට්ටුවේ. අපි තාම ඉන්නේ ලිෆ්ට් එකේ. ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. මොකද ඒ උන්ට ඉක්මනට ගල් ඇහිදින්න පුළුවන්. ඔයාලගේ කොට යාළුවාව මේෂන් කරලා දන්නේ නැහැ වගේ ඉදහල්ලා. මේක බලන ගමේ කොල්ලොන්ට මොනවද කෙල්ලේ කියන්න තියෙන්නේ? බීඩි බොන කොල්ලෝ 1000ක් අතරේ විට කන කොල්ලෝ තමයි සුපිරි කොල්ලෝ. නයිස්. නාකි. අකෝ මයිල් මුරුක්කු තියනවද? පොල් කිබි වඩේ තියෙනවා. what? එයාගේ ෆෝන් එක බලනකොට chat list එක නෙමෙයි block list එක බලහන්කෝ ආස හිතේ. එයාගේ අරයා ඉන්නේ එදාට block list එකේ. නෑ බබා. ඒ අපේ පවුලේ අයියා කෙනෙක්. ඔයා දන්නේ එයාව. මාව බොරුවට සැක කරනවා මැට්ටා. මං තරහයි. okay. ඔල්මාද බඩුවක්. මේ දරුවා ටිකක් වඩා ගන්නවද? ළමයාව නම් වඩාගෙන වැඩක් නැහැ කෙල්ලේ. මම රෙද්දන් දන්නා. Psych! That's the wrong number. මොහිනීගේ හස්බන්ඩ් මේ දරුවා ටිකක් ගන්නවද කෙල්ලේ? මේ මොන ගස් බල්ලෙක්ද තොට? මම දෙන්නේ.